Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. මම ආවේ ඔයාලත් එක්ක අද ගමනක් යන්න. ඇත්තටම මම මේ ගමන ගියේ මගේ යාළුවොත් එක්ක ගොඩාක් දවස් ඉඳන් plan කර ඉඳලා කොහොම හරි මෙතන තමයි අපි තෝරගත්තේ අන්තිමේට. මේ තමයි Fox Resort කැන්ඩි වල තියෙන්නේ හිරැස්සගල. මාරම ලස්සන තැනක් ළමයි ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇවිල්ලාම බලන්න ඕනේ. ඒ වීව් එක එහෙම මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් ළඟපාතක නම් ඉන්නේ ඇවිත් බලන්න. අපි ගියපු දවසේ නම් චුට්ටක් උදේ වැස්සා. හැබැයි අපි මං හිතන්නේ ගියේ 1:00 විතර කිට්ටු කරලා. එතකොට නම් වැස්ස නැවතිලා තිබ්බේ. අපි නම් ගියපු වෙලේ ඉඳන් ගොඩක් දුරට කරේ ෆොටෝ ගහපු එකයි කියව හිටපු එකයි තමයි. ඒ තරමට එතන ලස්සනයි ළමයි. ඉතින් ගොඩක් නම් වීඩියෝ කර ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. මොකද අපිත් ගොඩ කාලෙකින් සෙට් උනේ කට්ටිය. ඒ නිසා වීඩියෝ නම් ටිකයි තියෙන්නේ. ඒත් මේ ටිකෙන් ඔයාලට තේරෙනවා ඇති එතන කොයි වගේද කියලා. යාළුවොත් එක්ක මෙහෙම එකතු වෙනවා කියන්නේ අපේ ඔළුවට මාර නිදහසක් ඒක. මොකද අපි හැමදාම කරන්නේ උදේම වැඩට යනවා, හවසට ගෙදර එනවා, රෑ වෙලා ඇවිල්ලා කනවා බොනවා නිදා ගන්නවා ඔය ටිකනේ. ඉතින් මේක අපේ ජීවිතේට ලොකු වෙනසක් කියලා මං හිතනවා. ඔයාලට පේනවා ඇතිනේ අපේ කට්ටිය එකතු වුණාම ඉතින් ඔහි කියව වටේ තියෙන ඒවා බල ෆොටෝ ගහ ඕක තමයි ඉතින් අපේ වැඩේ. ඉස්කෝලේ කාලේ යාළුවෝ ටික මෙහෙම එකතු වෙලා මාසෙකට සැරයක් හරි කියව නිදහසේ ඉන්නවා කියන්නේ ඒක හිතට මාරම සතුටක්. ඒක ඔයාලත් එහෙම යාළුවොත් එක්ක සෙට් වෙනවා නම් තේරෙනවා ඇති. ඉතින් දැන් අපි ඔන්න ආව රෙස්ටෝරන්ට් එකට. මොකද අපිට පොඩි බඩගින්නක් ආවා. අපි කවුරුත් දවල්ට කාලා හිටියේ නෑ. ඊට පස්සේ ඉතින් අපි මෙනු එක බලලා කෑම ටිකක් තෝරගත්තා. බලන්නකෝ අපි මොනවද කෑමට ගත්තේ කියලා. අපි මෙහෙම කට්ටිය සාමාන්‍යයෙන් එකතු වෙද්දී මේ ඔක්කොලාම එකම ගන්න නැහැ. එක වර්ග වලින් තමයි කෑම තෝරගන්නේ. මොකද එතකොට අපි ඔක්කොටම එකකින් චුට්ට රහ බලන්නත් පුළුවන්නේ. ඒක නිසා අපි 4 දෙනා ගන්නේ 4ක්. හැබැයි අද නම් දෙන්නේ ගත්තා එකම වර්ගේ. මොකද ඒකට හැමෝම කැමති නිසා. එදා අපි බොන්න නම් ගත්තේ මිල්ක් ෂේක් උයි ඊට පස්සේ ලයිම් ජූස් ගත්තා. කන වෙලාවට නම් ඉතින් අපි වැඩි කතා කරන අඩුයි. මොකද හිටපු 4 දෙනාටම හොඳට කන්න නම් පුළුවන්. ඊට පස්සේ ඉතින් කාලේ වෙරලා අපි ආපහු පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා 4 දෙනා chat එකක් දාගෙන හිටියා. ටික වෙලාවක් යනකම්. කතා කර ඉද්දී හවස් වෙනවා තේරුණෙත් නෑ. දැන් නම් 5ත් පහු වෙලා. ඉතින් අපි හිතුවා දැන් අපි යන්න වෙලාව හරි කියලා. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. Thanks for watching. Bye bye.